accounting papers අපි කොහොමද කරන්නේ? papers practice කරන්නේ කොහොමද? ඔයාලගේ ගොඩාක් දේවල් test කොට stress handling ඒ වෙලාවේ වාට එන shocks handle කරන්නේ high mark එකක් ගන්න කියලා මම දැන් share කරගන්නවා. ඔයාලා ලියන්න එන paper එක කොහොම paper එකක් වෙයිද කියලා ඔයාටම decide කරන්න පුළුවන් මම මේ කියන tricks වලින්. මුලින් ලියන්න ඕනේ මුලින් කොච්චර time එකක් allocate කරනවද? Past paper analysis and identify the patterns. මම කියන්නේ 30. මේ පළවෙනි ප්‍රශ්නේ ඉඳලා 30. Best order to answer the questions. කියන එකෙන් ඔයාලගේ result එක තීරණය වෙනවා කියන. උත්තර select කරන්න තියෙන්නේ. අන්න ඒ ප්‍රශ්න වලට attempt කරන්න. Time management. ඔයාලට වාසි මොන questions attempt කරද්ද ඔයාලගේ mark එක ගොඩාක් improve කරගන්න පුළුවන් මේ 4 months විනාඩි 50ක් ඇතුළත special secret tip. මමත් පොඩි කාලෙකින් මේ A levels කරේ ඔයාලට මම කලින් කියලා මේ 4 months වලින් වැඩ කරද්දී අපි ටිකක් tricky වෙන්න ඕනේ. Next tip model papers. පාඩම් කරන්නේ කොහොමද accounts වලට වැඩ කරන්නේ කොහොමද මාස 4 මම description එකේ දාන්නම් link එක. ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ result එක decide කරන්න පුළුවන් golden time එකක් මම Hello besties, welcome back to my YouTube channel. So what's up besties? I hope you all doing well. ඉතින් මේ දවස්වල මගේ comment section එකේ හැම වෙලේම එන comments තමයි අනේ අක්කී තව මාස 4යි තියෙන්නේ study කරන ඒවා ගේන්න study tips ගේන්න කොහොමද papers කරන්නේ ඒ වගේ comments තමයි මේ දවස්වල මට ගොඩක්ම හම්බෙන්නේ. ඒ කියන්නේ මේ ඇත්තටම දැන් මටත් exam තියෙනවා මට මේ තව එන exam දෙක තුනක්ම තියෙනවා. ඉතින් ඒ exam වලට ready වෙන්නත් ඕනේ. ඒක පැත්තකින් තියලා මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ මොකද මට දුකයි ඇත්තටම ගොඩාක් ළමයි ගොඩාක් නංගිලා මල්ලිලා මට කමෙන්ට් කරන අනේ අක්කෝ ඉක්මනට ගේන්න කියලා. මම එයාලා දානවනේ කමෙන්ට් එක එයාලා කියනවා අක්කි මේ මෙහෙම ඉකෝන් හරි මොනවා හරි දැන් ස්ටඩි ටිප්ස් ගේන්න කියලා දානවනේ මම ඒවට දී රිප්ලයි කරනවා ඉක්මනට ගේන්නම් කියලා. ඉතින් ඒකට ආයෙ එයාලා රිප්ලයි කරනවා අනේ අක්කියෝ ඉක්මනට ගේන්න පුළුවන් තරම් ඉක්මනට ගේන්න මොකද තව මාස 4යි තියෙන්නේ කියලා. ඉතින් මට ඒව බලද්දි ඉතින් හරිම දුකයි මේ මොකද මම දන්නවා ඔයාලගේ තියෙන එක්සයිට්මන්ට් එක. ඔයාලා දැන් මේ දවස්වල ඇත්තටම ගොඩක් ස්ට්‍රෙස් වෙලා ඉන්නේ. ඉතින් එන්නේ මේ ෆීලිං එක මම දන්නවා මොකද මමත් ඔයාලා වගේ ඔය විදිහට එරර්ස් කරපු නිසා ඉතින් මටත් ඒ වගේ කාලයක් තිබුණා. ඔයාලා වගේ බය වෙලා ස්ට්‍රෙස් වෙන කාලේ. ඉතින් ඒ වගේ ගොඩ දේවල් ඉතින් පහු කරලා තමයි මම ආවේ ඉතින්. මට ඔයාලගේ ෆීලිං එක තේරෙනවා. මගේ සයිඩ් එකෙන් මට ඔයාලට දෙන්න පුළුවන් හැම සපෝට් එකක්ම මම දෙන්න බලාපොරොත්තු වෙනවා. කමෙන්ට්ස් වලට මම රිප්ලයි කරනවා. කමෙන්ට්ස් ගොඩ එනවා. මම පුළුවන් තරම් දකින කමෙන්ට් එකට රිප්ලයි කරනවා. ඒ වෙලාවේ මම ෆ්‍රී හිටියොත් මොකද මටත් එක්සෑම් ගොඩක් දැන් ඉස්සරහට එන්න තියෙනවා එකක් නෙමෙයි ඒ නිසා ඉතින් ඒවට ඒවා වල රෙකෝඩින්ග්ස් බලන්න තියෙනවා තව ගොඩ ගැහිලා තියෙනවා හැබැයි ස්ටඩි ව්ලොග්ස් නම් මට ගේන්න පුළුවන් වෙයි මොකද මම දැන් ස්ටඩි කරන ගද්දි මම රෙකෝඩ් කරලා ඔයාලට ෂෙයා කරගන්න. එතකොට මම හිතනවා ඒක ඔයාලට මොටිවේෂන් එකක් වෙයි කියලා ස්ටඩි කරන්න. ඉතින් මම මේ වීඩියෝස් ගේන්න හිතුවේ ස්ටඩි කරනවා මම ඉස්සරහටත් ගේනවා accounting part 2 කරන එක. දැන් මේ අද ඔයාලා එක්ක share කරගන්නේ accounting වල first paper එක. ඒ කියන්නේ MCQ paper එක අපි කොහොමද කරන්නේ කියලා. MCQ කිව්වට ඒක MCQ මත් නෙවෙයිනේ. අපිට ලියන්නත් තියෙනවා. ඔයාලා ඒක දන්නවනේ. ඉතින් මෙන්න මේ paper එකේදී අපි කොහොමද time manage කරගන්නේ 2 hour paper එක. කොහොමද අපි මුලින්ම මොන ප්‍රශ්නද start කරන්නේ? ඒ දේවල් අපි දැන් ඉස්සරහට කතා කරමු. අද කතා කරන්නේ accounting papers අපි කොහොමද කරන්නේ papers practice කරන්නේ කොහොමද මොකද දැන් අපි පාඩම් කරන එකම නෙවෙයිනේ exam එකක් කියන්නේ exam එකේදී පාඩම් කරන දේවල් වලට අමතරව ඔයාලගේ ගොඩාක් දේවල් ටෙස්ට් කරනවා time management skills එතකොට stress handling ඒ වෙලාවේ වාට එන shocks handle කරන්නේ ඔයා දන්න නැති දේවල් එනවා අන්න ඒ හැමදේම handle කරලා ඒ හැමදේම ලස්සනට ගානට handle කරන්න පුළුවන් ළමයා තමයි හොඳ result එකකට ගිහින් ranks දාලා ජප්පු යුනිවර්සිටි නැත්නම් ඔයාලගේ dream university එකක් තියෙනවා නම් ඒකට select වෙන්නේ. ඉතින් ඒ නිසා අපි කොච්චර පාඩම් කරාද දැන් මම කලින් videos වල කියලා තියෙනවා කොහොමද study කරන්නේ කියලා. ඔයාලා ඒ විදිහට කොච්චර study කරත් paper එක කරන්නේ කොහොමද කියලා දන්නේ නැත්නම් paper එකට කොහොමද ready වෙන්න ඕනේ past papers practice කරන්නේ කොහොමද කියලා දන්නේ නැත්නම් ඉතින් ඔයාට ලොකු rank එකකට හොඳ rank එකකට හොඳ results එකකට යන්න ටිකක් අමාරු වෙනවා. ඉතින් ඔයාලා බය වෙන්න එපා මම අද ඔයාලා එක share කරගන්නවා කොහොමද MCQ paper එක accounting MCQ paper එක MCQ කිව්වට ඉතින් first paper එක කියලා කියමුකෝ. මොකද ඒක ලියන්නත් තියෙනවානේ. අපි කොහොමද මේ paper එකට high mark එකක් ගන්න කියලා මම දැන් share කරගන්නවා.
besties ඔන්න ඉතින් මේ වීඩියෝ එකේදී මම ඔයාලට ෂෙයා කරගන්නවා past papers analyze කරලා අපි කොහොමද patterns identify කරගන්නේ කියලා. ඒ කියන්නේ patterns අඳුරගන්නේ කොහොමද? ඔයාලගේ දැන් ඊළඟට ඔයාලා ලියන්න යන paper එක කොහොම paper එකක් වෙයිද කියලා ඔයාටම decide කරන්න පුළුවන් මම මේ කියන tricks වලින්. ඉතින් ඒ වගේම මම share කරගන්නවා time manage කරගන්නේ කොහොමද? ඒ කියන්නේ අපි මොන questions ද මුලින් ලියන්න ඕනේ, මුලින් start කරන්නේ කොහොමද? එතකොට ඒ questions වල කොච්චර time එකක් allocate කරනවද? අන්න ඒ දේවලුත් මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඒ වගේම දැන් past papers කරලා ඉන්න ළමෙක් නම් past papers කරලා හොඳ practice නම් ඔයාලට ලංකාවේ model papers මොනවද ගන්න තියෙන්නේ? model papers මොනවද? එතකොට තව ඔයාලට අමතර වෙන papers තියෙනවා නම් ඒවා කරන්නේ කොහොමද? ඒවා හොයාගන්නේ කොහොමද? ඒවත් ඔයාලා එක මම share කරගන්න තමයි මේ වීඩියෝ එකෙන් හිතාගෙන ඉන්නේ. හිතාගෙන ඉන්නේ නෙවෙයි මම share කරගන්නවා. පොඩි request එකක් තියෙනවා. ඔයාලා ඉතින් මගේ YouTube family එකේ member කෙනෙක් නෙවෙයි නම් තාමත් ඉතින් දැන්ම ගිහින් subscribe කරලා අපේ member කෙනෙක් වෙලා අපේ YouTube family එකට එකතු වෙන්න කියලා ඉතින් ආදරෙන් ඉල්ලනවා. First one, past paper analysis and identify the patterns. ඉතින් ඔයාලා විශ්වාස කරනවද ඔයාලට පුළුවන් කියලා ඔයාලගේ paper එක මෙන්න මේ වගේ paper එකක් වෙයි කියලා ලියන්න කලින්ම exam එකට යන්න කලින්ම paper එක ඔයාලට හදා ගන්න පුළුවන්. මෙන්න මේ ප්‍රශ්න මෙතනින් තමයි මේ සැරේ අහන්නේ කියලා ඔයාලට කෙලින්ම decide කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට කෙලින්ම imagine කරගන්න පුළුවන් ඔයාගේ paper එක මෙහෙම වෙයි කියලා. ඉතින් ඒ தත්ත්වයටපත් වෙන්න නම් ඇත්තටම හොඳට plan කරන්න ඕනේ. plan කරනවා කියන්නේ ඉතින් අපි හොඳට analyze කරන්න ඕනේ. ගිය අවුරුදු 5ක නැත්නම් 6ක වගේ papers අරගෙන මේ වැඩේ ඔයාලා කරන්න ඕනේ. මම කියලා දෙන්න දැන් කොහොමද කරන්නේ කියලා. මේ තියෙන්නේ past paper එකක් ගන්නවා. එතකොට මේ past paper එකේ ඔයාලට තියෙනවානේ ප්‍රශ්න 50. එතකොට මේ ප්‍රශ්න 50 ඉවර කරන්න ඕනේ within 2 hours. එතකොට questions 50 2 hours වලින් කරනවා. ඔයාලගේ first paper එකට විනාඩි 120ක් දිනවා කියලා ඒ විනාඩි 120 ප්‍රශ්න 50ට allocate කරගන්න හදන්න එපා. මොකද ඔයාලා දන්නවා ඔයාලගේ paper එක හැදෙන්නේ MCQ ඒ කියන්නේ MCQ විතරක් නෙමෙයි MCQ වට ඔයාලට තියෙන්නේ මෙහෙම numbers දාන්නනේ numbers විතරක් දාන්න නෙමෙයි ප්‍රශ්න 50ටම පිගෙන්නේ ඔයාට තියෙනවා මොනව කරන්නද ඔයාට තියෙනවා ලියන්න ඔයාලා ඉතින් දැනවත් papers කරලා classes වල revision අනම්මනම් ඔක්කොම ඉතින් දැන් අරගෙන නැතිනේ classes වල ඒ නිසා ඉතින් ඔයාලට අමුතින් කියන දෙයක් නැහැ හැබැයි මම මුකුත්ම කළා නැති මාස 4ෙන් කොහොමද ගොඩ යන්නේ කියලා බලන් ඉන්න අයට මම කියන්නම් දැන් මේ paper එක ගත්තොත් ඔයාලට පේනවා පළවෙනි ප්‍රශ්නේ ඉඳලා 31 වෙනි ප්‍රශ්නේ වෙනකන් ඒ කියන්නේ 30 මේ පළවෙනි ප්‍රශ්නේ ඉඳලා 30 වෙනකන් ඔයාලට තියෙන්නේ මේ වගේ මෙතන හරි උත්තරේ නම්බර් එකක් දාන්න. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නේ උත්තරේ පළවෙනි එකේ උත්තරේ 3 නම් ඔයාලට මෙතන 3 කියලා දාන්න තියෙන්නේ. එහෙම තමයි පළවෙනි ප්‍රශ්නේ ඉඳලා 30 වෙනකන් ඔයාලට තියෙන්නේ. කියන්නේ 30 වෙනි ප්‍රශ්නෙන් පස්සේ 31 ඉඳලා ඔයාලට තියෙන වෙන විදිහ. ඔයාලට තියෙන්නේ 31 වෙනි ප්‍රශ්නේ ඉඳලා ලියන්න. පොඩි short answers තියෙන්නේ. ඒ කියන්නේ සමහර ඒවාට තියෙනවා සත්‍ය අසත්‍ය ලියන්න මේ. දැන් 31 ගත්තොත් මේකේ තියෙනවා සත්‍ය අසත්‍ය ලියන්න. කියන්නේ ඒ වගේ එතකොට පොඩි ඒවා හිමිකමේ වැඩිවීම අඩුවීම අපිට ලියන්න තියෙනවා. ඒ වගේ short answers ලියන්න තමයි තියෙන්නේ 31 ඉඳලා. ඒ වගේම ඔයාලට ගණන් හදන්නත් තියෙනවා. ගාන හදලා ඔයාලට ගානේ ඔයාලට එන answer එක මෙතන ලියන්න තියෙනවා. ඉතින් 31 වෙනි ප්‍රශ්නේ ඉඳලා 50 වෙනි ප්‍රශ්නෙට යනකම්ම ඔය වගේ ගණන් හදන්න short answers ලියන්න තමයි තියෙන්නේ. ඔයාට ඒ නිසා ඉතින් 31 වෙනි ප්‍රශ්නේ ඉඳලා ඔයාට හිතෙන answer එක එතකොට කණා short කියන්නේ ඒ වගේ ඒවා ලියන්න බෑ. ඒ කියන්නේ අරකේ නම් MCQ එකේ නම් ඔයාට මේ දැන් මේ answers පහෙන් මොකක් හරි කියලා ලියන්න පුළුවන් නම්බර් එකක්. හැබැයි මෙන්න මේ 31 වෙනි එකේ ඉඳලා 50 වෙනකන් ඔයාට එහෙම chance එකක් නැහැ. ඉතින් මම ඔයාලට කිව්වේ මම ඒ ගැන කිව්වේ මුලින්ම ඔයාලට අයිඩියා එකක් ගන්න අපේ paper එකේ MCQ ඒ කියන්නේ අපිට කෙලිම choose කරලා answers වලින් මේක තමයි answer කියලා එහෙම ලියන්න පුළුවන් paper එකක් නෙවෙයි. එහෙම ලියන්න පුළුවන් ප්‍රශ්න 30යි තියෙන්නේ. 31 ඉඳලා ඔයාලට short answers ලියන්න තියෙන්නේ. ඉතින් past paper එක analyze කරන්න කලින් මම ඔයාලට කියලා දුන්නා past paper එකක් නැත්නම් ඔයාලගේ accounting paper එකේ MCQ එක first paper එක කොහොමද හැදෙන්නේ?
කොහොමද ප්‍රශ්න එන්නේ කියලා මම ඔයාලට කිව්වා. ඉතින් මේ ප්‍රශ්න හැදෙන ඒරියාස් අපි බැලුවා. ඔයා දැන් පාස් පේපර්ස් අවුරුදු 6ක විතර අරගෙන බලද්දි ඔයාලට තේරෙනවා පළවෙනි ප්‍රශ්න කොහොමද හැදිලා තියෙන්නේ කියලා. පළවෙනි ප්‍රශ්නේ හැදිලා තියෙන්නේ පළවෙනි ප්‍රශ්නේ ඉඳලා පළවෙනි ප්‍රශ්න කීපෙම. ඒ කියන්නේ පළවෙනි එකේ ඉඳලා හතරවෙනි ප්‍රශ්නේ ගත්තොත් ඒවා ගොඩාක්ම තියරි රිලේටඩ් ඒවා. ගුණාත්මක ගති ලක්ෂණ, එතකොට සංකල්පනාත්මක රාමු, ගුණාත්මක ගති ලක්ෂණ, අන්න ඒ වගේ ඒරියාස් වලින් තමයි ක්වෙස්චන්ස් හැදිලා තියෙන්නේ. ඉතින් ඒවා මෙන්නත් මොන වගේවද? මේක බලන්නකෝ. මේක තියෙන්නේ කුමන ප්‍රකාශයෙන් ආයතනයක ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ වඩාත් හොඳින් විස්තර කරයිද? ඒ කියන්නේ ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ. අර ඒ වගේ ඇත්තටම ලොකු අමාරු තීරි නෙමෙයි අහන්නේ. හරිම සිම්පල් ඒවා. හරිම සිම්පල් ඒවා අහන්නේ. ඉතින් දැන් මේ අවුරුද්දේ මෙන්න මේ ප්‍රශ්නේ ඇහුවේ මෙන්න මේ ඒරියා එකෙන්. ඒ කියන්නේ අරමුණ ගැන. අරමුණ ගැන තමයි අහලා තියෙන්නේ. එතකොට ඔයාලට දැන් අවුරුදු කීපයක බලද්දි පළවෙනි ප්‍රශ්නේ හැම එකකම වගේ ওই වගේ තියරි පාර්ට්ස් තමයි අහලා තියෙන්නේ. එතකොට පළවෙනි ප්‍රශ්නේ ඉඳලා හතරවෙනි එකටම යන්නේ තියරි තමයි ගොඩාක් දුරට. මෙහෙමයි මේක දැන් ඔයාලට ඇනලිසිස් එකේදී ඔයාලට ප්ලෑන් කරගන්න පුළුවන් ඔයාලගේ පේපර් කොහොම වෙයිද ඔයාලා ලියන්න ඉන්න එක්සෑම් පේපර් එක කියලා. හැබැයි හරියටම ඒකම එනවා කියන්න බෑ. මොකද ඇත්තම කිව්වොත් දැන් හිතන්නකො හොඳට පේපර්ස් ප්‍රැක්ටිස් වෙලා ඒක අවුරුදු ගානක හොඳ එක්ස්පීරියන්ස් දෙය ළමයිට තියෙනවා. ඉතින් එහෙම ළමයි තමයි ඇත්තටම එක්සෑම් එකට යන්නේ. ඔයාලත් හොඳට පේපර්ස් ප්‍රැක්ටිස් කරලා ගියාට පස්සේ එතන ඉන්න ඔක්කොම හොඳට වැඩ කරපු ළමයි ඉන්නේ. ඉතින් දැන් පාස් පේපර්ස් වල හැමදාම කියන්නේ එකම ඔය ගිහින් තියෙනවානේ ලස්සන පැටර්න් එකක්. ඒ පැටර්න් එකට චුට්ටක් වෙනස් විදිහේ ප්‍රශ්න දානවා. මොකද ඉතින් දැන් අර හැම ළමයාම ගොඩාක් වැඩ කරලා ඉන්න සෙට් එකක් ඉන්නවානේ. ඉතින් ඒ සෙට් එකෙනොත් අර වෙන ප්‍රශ්නයක්, ඒ කියන්නේ හැමදාම ඇවිල්ලා නැති පැටර්න් එකෙන් පොඩක් වෙනස් ප්‍රශ්නයක් ආවොත් ඒ ළමයා ඒ වෙලාවේදී කොහොමද ඒකට එන්නේ ප්‍රශ්නේ සෝල්ව් කරන්නේ? කොහොමද එයා ආන්සර් එක හරියට කරනවද? එතකොට තමයි අර පොඩි පොඩි මාක්ස් වල ඩිෆරන්ස් එකක් ඇවිල්ලා කට්ටියගේ රෑන්ක්ස් වෙනස් වෙන්නේ. ඉතින් හැමෝම දැන් හොඳට ප්‍රැක්ටිස් වෙලා ගියාම ඉතින් අර එකම විදියට පැටර්න් එකත් අයිඩෙන්ටිෆයි කරගත්තට පස්සේ ආයෙත් ඉතින් ලොකු ප්‍රශ්නයක් නැහැ. ඔයාලටත් මම මේ දැන් කියලා දෙන ඒවා හොඳට ෆලෝ කරොත් ඒ විදිහට පේපර්ස් ඇනලයිස් කරද්දී ඉතින් පේපර් එකේ ලොකු හයි මාර්ක්යක් වලට ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා හරියට මම කියන්නේ මේක මේකල මොකද එකක් දෙකක් පොඩි පොඩි ප්‍රශ්න කීපයක් දෙක තුනක් වෙනස් කරයි. මොකද නැත්නම් ඉතින් අර හැමදාම එකම වගේ පේපර්ස් ඔයාලා ගත්තත් හැම පේපර් එකක්ම ඇනලයිස් කරද්දී ඔයාලට තේරෙනවා ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ මොකක් හරි අලුත් දෙයක් දාලා තියෙනවා කියලා. ඉතින් ඒක එකක් දෙකක් නෙමෙම වෙන්නේ. අනිත් ඔක්කොම ඉතින් ඔයාලට පේපර් එක හදාගෙන යන්න පුළුවන්. ඒ නිසා පාස් පේපර් ඇනලයිසිස් එක ඉම්පෝර්ටන්ට්. ඉතින් ඔයාලට පාස් පේපර්ස් ඇනලයිස් කරද්දී තේරෙනවා ඔයාලගේ පාස් පේපර්ස් වල ගොඩක් තව ඊළඟට අහලා තියෙනවා නිකන් පස්වෙනි ප්‍රශ්නේ හයවෙනි ප්‍රශ්නේ ඒ වගේ ප්‍රශ්න ගත්තාම ඔයාලගේ අහලා තියෙන්නේ සාමාන්‍ය ජර්නල් වගේ ඒවා ඒ පැත්තෙන් තමයි අහලා තියෙන්නේ. එතකොට අන්න දැන් මේක ගත්තොත් ලාභ සමීකරණ තියෙනවා. සමීකරණ අන්න ඒ රිලේටඩ් ප්‍රශ්න තමයි එන්නේ. මේවා පොඩි පොඩි වෙනස්කම් වෙයි. හැබැයි ඉතින් ඔයාලට ගෙස් කරගන්න පුළුවන් මේ මෙහෙම තමයි තියෙන්නේ කියලා මේවා. ඉතින් දැන් මේ පේපර් එකේ ගත්තත් මේ 6 වෙනි ප්‍රශ්නේ හිම තියෙන සමීකරණ. ඉතින් දැන් අපි අර හදාගන්න ඇනලිසිස් එකේදී ඔයාලට බලා ගන්න පුළුවන් එතකොට මේ අවුරුදු කීපෙම පාස් අවුරුදු පහේම 6 වෙනි ප්‍රශ්නේ වගේ හැදිලා තියෙන්නේ සමීකරණ වලින්. අර ඒ වගේ ඔයාලට ඇනලයිස් කරගන්න පුළුවන් මෙන්න මේවා තමයි එන්නේ කියලා. දැන් අපි පාඩමක් ගත්තොත් පාඩමේ ගොඩාක් දේවල් තියෙනවා. දැන් තියරි එකක් ගත්තොත් තියරිස් ගොඩක් තියෙනවා. ඒත් පේපර්ස් වල ටෙස්ට් කරන්නේ හැමදාම එකම වගේ ටිකක්. ඒ කියන්නේ අරමුණු මොනවද අර ඒ වගේ දේවල්. ඒක ඔයාලට හරියටම ඇනලයිස් කරාම තමයි බලන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම පාස් පේපර්ස් ඇනලයිස් කරලා පැටර්න්ස් අඳුර ගන්න. දැන් මේක ගත්තොත් 8 වෙනි ක්වෙස්චන් එක ගිණුම් කරන සංකල්ප. ඒකට සංකල්ප සම්බන්ධයෙන් තමයි අහලා තියෙන්නේ. ඒ වගේ ඔයාලා ඇනලයිස් කරගෙන පොඩි නෝට් එකක් දාගන්න මේ අවුරුද්දේ මෙන්න මේ ප්‍රශ්න හැදෙන්නේ මෙහෙම කියලා. එතකොට ඔයා දන්නවා මොන ඒරියාස් වලටද ફોකස් කරන්න කියලා. දැන් හිතන්නකෝ ටොපික් එකක් තියෙනවා. ටොපික් එකේ ඔයා A to Z අමාරුවෙන් මතක තියාගන්නවා, පාඩම් කරනවා, හරි ප්‍රැක්ටිස් වෙනවා. ඒත් A to Z නෙවෙයි යහන්නේ පොඩි කොටසක් තමයි යහන්නේ. ඉතින් ඒ හින්දා A to Z බලන්න ඕනේ නැහැ. මම ඉතින් ඔයාලට ජස්ට් කිව්වේ ફોකස් කරන්න අවශ්‍ය දෙයට අවශ්‍ය පොයින්ට් එකට ફોකස් කරන්න. හැමදේම මතක තියාගන්න අමාරුවෙන් එහෙම ඕනේ නැහැ. පේපර්ස් බලලා පේපර්ස් වලට හොඳට පේපර්ස් වල ක්වෙස්චන්ස් වල පැටර්න්ස් අයිඩෙන්ටිෆයි කරගෙන ඒ ක්වෙස්චන්ස් අහලා තියෙන ඒරියාස් හොඳට අයිඩෙන්ටිෆයි කරගෙන ඒ ඒරියාස්
හොඳට බලා ගන්න. නෝට්ස් බලා ගන්න මේ දැන් අරමුණු අපි දන්නේ අරමුණ හොව කියලා. ඒකට අරමුණ ඒ වගේ අර තියරි ඒවා හොඳට බලා ගන්න. එතකොට ගණන් හදන ඒවා සමීකරණ කොහොමද ඕනේ? මොකද සමීකරණ තියෙනවනේ අපිට සෙකන්ඩ් පාර්ට් එකේ ගාන හදන්න. ඉතින් ඒකත් හරිම ලේසි ප්‍රශ්නයක්. ඒවා ඉතින් හොඳට බලා ගන්න, පැටර්න්ස් අයිඩෙන්ටිෆයි කරගන්න. ඉතින් දැන් past papers analyze කරන විදිහ මම හිතනවා ඔයාලට තේරුණා ඇති කියලා. හොඳට තේරෙන්නේ නැත්නම් ඒ කියන්නේ මොනවා හරි ඔයාලට ගැටලුවක් තියෙනවා නම්, මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම්, මගෙන් අහන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. මම අනිවාර්යෙන් රිප්ලයි කරනවා. මගේ සයිඩ් එකේ මම ඉස්සෙල්ලා වගේ full support එක දෙනවා ඔයාලට. ඉතින් දැන් අපි papers කොහොමද කරන්නේ? ඒ කියන්නේ papers analyze කරන්නේ කොහොමද? එතකොට ඒවවල patterns අඳුරගන්නේ කොහොමද? මොන මොන areas වලින්ද අපි ගොඩක් බලා ගන්න ඕනේ? ඒව හොයා ගන්න ඕනේ. ඒ දේවල් මම ඔයාලට ෂෙයා කරගත්තා. ඉතින් ඔන්න මම දැන් patterns ඔයාලට identify කරගන්න, ඒ කියන්නේ past papers analysis එකක් කරන්න, ඒවා past papers analyze කරලා කොහොමද patterns identify කරගන්නේ? ඒ හැමදේම මම කතා කරා. එතකොට ඔයාලට දැන් ප්‍රශ්නයක් එනවා ඇති. past papers දැන් analyze කරන විදිහ, එතකොට patterns අඳුර ගන්න විදිහ, හැමදේම දැන් ඔයා දන්නවා. ඒත් ඔයාලට හිතා ගන්න බෑ මොන ප්‍රශ්නද මුලින් කරන්න ඕනේ කියලා. ඉතින් අපි ඊළඟ tip එකට යමු. Next one, best order to answer the questions. So besties, ඔයාලා දන්නවද ඔයාලා paper එකේ මොන questions ද ඉස්සෙල්ලාම කරන්න කියන එකෙන් ඔයාලගේ result එක තීරණය වෙනවා කියලා. ඒ කියන්නේ ඔයා දැන් මුලින්ම attempt කරන question තියෙනවානේ. හිතන්නකෝ ඔයා පළවෙනි එකේ ඉඳලා කරගෙන යනවා කියලා. අන්න ඒ විදිහට කරගෙන යන එකද හොඳ? නැත්නම් ඔයාට මම දැන් මේ කියන tip එකේ විදිහට කරන එකද හොඳ කියලා බලන්නකෝ. මෙහෙමයි guys. දැන් ඉතින් ඔයාලා සමහර අය ගොඩක් අය paper එකේ මුල ඉඳලා කරගෙන යන්නේ. සාමාන්‍යයෙන් ගොඩක් අය ඉතින් එහෙමනේ පුරුදු වෙලා ඉන්නේ. paper එක ගත්තාම first question එක ගන්නවා. first එකේ ඉඳලා කරගෙන යනවා. ඉතින් මේ විදිහට කරද්දී අපිට ටයිම් එක ඉතුරු කරගන්න හරි අමාරුයි. දැන් අපිට 2 hours නේ තියෙන්නේ. 2 hours වලින් ඉතින් අපි ප්‍රශ්න 50ක් කරන්න ඕනේ. 50න් මම ඉස්සෙල්ලා කිව්වා ඔයාලට මතක ඇති. මතක නැත්නම් පොඩ්ඩක් පිටිපස්සට ගිහින් බලන්න වීඩියෝ එකේ මම ඔයාලට කියනවා අපේ paper එක හැදෙන විදිය. paper එකේ first question එකේ ඉඳලා 30 වෙනකන් 30th question එක වෙනකම්ම තියෙන්නේ අපිට මේ වගේ numbers දාන්න. ඒ කියන්නේ select කරන්න තියෙන MCQ වගේ ඒවා තියෙන්නේ. හැබැයි 31st ඉඳලා ඉස්සරහට තියෙන්නේ 50 වෙනකම්ම තියෙන්නේ ඔක්කොම ඔයාලට short answers ලියන්න. හැබැයි වගේම ඒවා අතර තියෙනවා තව ගණන් හදලා ගානේ answer එක ලියන්න මොකද්ද ඔයාලට ආවේ කියලා. ඉතින් ඔයා පොඩ්ඩක් හිතලා බලන්න. දැන් ඔයා හිතන්න ඔයාගේ 31st question එකෙන් ඔයා මුලින් පටන් ගත්තොත් ඔයාට ගාන හදාගෙන යද්දී හොඳට අනික fresh mindset එකක් අපි මුලින්ම 31 කියන්නේ 31න් පටන් ගන්නවා. ඒකේ තියෙන ප්‍රශ්න වලට අතින් ලියන්නනේ. ඒ කියන්නේ numbers දාන නෙවෙයි තියෙන්නේ. අපිට MCQ නෙවෙයි තියෙන්නේ ලියන්න. ඉතින් අපි short answers ලියනවා. අනික හොඳ fresh mindset එකක් තියෙන්නේ අපි මුලින්ම ඒක කරන නිසා. එතකොට ගණන් ටිකක් හදනවා. මෙන්න මේ ඔක්කොම 50 minutes. within 50 minutes කරලා ඉවර කරන්න ඕනේ. ඉතින් මම time management ඔයාලට මේ වීඩියෝ එක ඉස්සරහට කියන්නම් කොහොමද time allocate කරන්න කියලා. මම දැනට ඔයාලට කියන්නම් කොහොමද order එක කරන්න ඕනේ කියලා. ඉතින් ඔයා මුලින්ම දැන් 31st එකේ ඉඳලා ලියන ඒවා ටික කරන් ගිහින් 50 වෙනකන් ලියලා ඊට පස්සේ මේ MCQ ටික කරගෙන යනවා. කරගෙන යද්දි හිතන්නකෝ ඔයාට time මදි කියලා. දැන් time මදි papers තව 5 minutes වලින් එකතු කරනවා. ඒ වගේ මොකක් හරි ඔයාට හදිසි ඒ කියන්නේ එහෙම අපිට කියන්න බෑනේ exam එකේදී ඒ වගේ ප්‍රශ්නයක් වුණොත් ඔයාට කරන්න තියෙන්නේ මේකේ MCQ නේ answers පහයිනේ තියෙන්නේ. පහෙන් ඔයාට ඕන එකක් ගහන්න පුළුවන්. අපි කියන්නේ කනා ෂොට් කියලා. අනිත් ඒ වගේ කනා ෂොට් වලට ගහගෙන යන්න තමයි තියෙන්නේ. අවසානයේට ඔයාට time මදි වුණා. ඉතින් එන්නේ chance එක තියෙනවා අපිට MCQ. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නේ ඉඳලා 30 වෙනකන් ඔයාට ඒ chance එක තියෙනවා. හැබැයි ඔයාට 30 එකේ ඉඳලා 50 වෙනි ප්‍රශ්නේ වෙනකන් ඒ chance එක නැහැ. මොකද ඔයාට දැන් ගානේ answer එකක් ලියන්න තියෙනවා. ඉතින් ඔයාලට හිතා ගන්න බෑනේ මොකක්ද answer එක කියලා. ලොකු amount එකක්ද පොඩි amount එකක්ද එහෙම වට හිතා ගන්න බෑ. කියවන්නත් ඕනේ. ඒක ටිකක් වෙලා යනවා. ඒතකොට කනා ෂොට් ගැහිීමේ සම්භාවිතාවයක් නැහැ.
possibility එක හරිම අඩුයි. ඔයා නිකන් හිතලා වෙන මොකක් හරි amount එකක් දැම්මත් ඒක ඇත්තටම හරියන chance එක ගොඩාක් අඩුයි. ඒ chance එක නම් ඉතින් ඇත්තටම අඩුයි කියන්නේ ඇත්තෙම නෑ වගේ. මොකද දැන් හිතන්නකො ඉතින් ඔයා කොහොමද දන්නේ එක ගාන chance එකක් මෙන්න මේක කියලා කියන්නේ. හැබැයි ඔයාට පුළුවන් first questions ටික කියන්නේ පළවෙනි එකේ ඉඳලා 30 වෙනි ප්‍රශ්න වෙනකන් ඔයාට ඒ chance එක තියෙනවා. ඔයාට මෙන්න මේවා වලින් MCQ නේ තියෙන්නේ. ඔයාට ඉතින් ප්‍රශ්නයක උත්තර 5ක් තියෙනවනේ. ඒ පහෙන් එකක් නේ හරියන්නේ. ඉතින් ඔයාට ඒ chance එක තියෙනවා. ඒකෙන් එකක් හරි හරියයිනේ කියලා මේක ගහගෙන යන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම 31 වෙනි එකේ ඉඳලා 50 වෙනි ප්‍රශ්නෙට attempt කරන්න ඕනේ. ඒව තමයි select කරන්න ඕනේ. ඒ කරන්න ඕනේ reason එක තමයි මම දැන් ඔයාලට explain කරේ. මං හිතනවා ඔයාලට තේරුණා ඇති කියලා. දැන් අපිට time මදි වුණාම කවදාවත්ම මෙන්න MCQ ඒ කියන්නේ MCQ වල කනක් shot ගැහුවට කවදාවත්ම අපිට බෑ ලියන ඒවා short answers වල කනක් shot ගහන්න. ඒවා වල අපිට ලියන්න තියෙන්නේ. ගාන කියවන්න ඕනේ. ඉතින් ඒ නිසා හරියන chance එක ඔයා ලියන බොරු උත්තරයක් හරි ලියලා හරියන chance එක හරිම අඩුයි. chance එක ඇත්තටම නැහැ. ඒ කියන්නේ probability එක ගත්තොත් හරිම අඩුයි. මෙන්න මේකේ කනක් shot ගහලා ඔයාට marks ගන්න පුළුවන් ඊට වඩා. ඉතින් ඒ නිසා මම recommend කරන්නේ මුලින්ම ප්‍රශ්නේ 31st ඒ කියන්නේ ලියන ප්‍රශ්න ටික කරලා ඊළඟට අපි යන්න ඕනේ MCQ ප්‍රශ්න වලට. ඒ කියන්නේ අපිට උත්තර select කරන්න තියෙන්නේ. අන්න ඒ ප්‍රශ්න වලට attempt කරන්න කියලා තමයි මම කියන්නේ. Next one time management. So guys, මම ඔයාලට කියවන්නේ කොහොමද past papers analyze කරලා patterns identify කරගන්නේ. ඒ වගේම මම ඔයාලට order එක ගැන කියලා දුන්නා. මුලින්ම මොන questions attempt කරන්න කියලා. ඔයාලට වාසි මොන questions attempt කරද්දී ඉතින් ඒ ඔක්කොම අපි discuss කරලා තියෙන්නේ. ඉතින් දැන් මම ඔයාලට කියලා දෙන්නේ මම ඔයාලට කියවන්නේ මේ question එක කියන්නේ ඉස්සෙල්ලාම ලියන ප්‍රශ්න වල. ඒ කියන්නේ 31st question එකේ ඉඳලා කරන්න ගන්න කියලා මම කලින් කියවනේ. ඉතින් අපි කොහොමද මේවට වෙලාව බෙදාගන්නේ? time allocate කරන්නේ කොහොමද මම මේ කිව්ව විදිහට. කියන්නේ දැන් ඔයාලා දැන් වෙනකන් ඔයාලා practice කරලා තියෙන වෙන විදිහකට වෙන්න පුළුවන්, but it's okay. අපි මේ විදිහට මම කිව්ව විදිහට practice වුණොත් මම හිතනවා ඔයාලට ගොඩාක් ඔයාලගේ mark එක ගොඩාක් improve කරගන්න පුළුවන් මේ 4 months ඇතුළත කියලා. ඉතින් ඔයාලා මම මුලින්ම කියන්නම් කොහොමද අපි time බෙදාගන්න විදිහ. මම කියවනේ අපි පේපර් එකක් ගත්තාම පළවෙනි එකේ ඉඳලා දිගට කරගෙන යන්නේ නැහැ ආයේ කරන්නේ අපි 31st මේව පෙරලා ගත්තා 31 වෙනි ප්‍රශ්නේ ඉඳලා කරගෙන ගියා. ලියන ටික තමයි මුලින් කරන්නේ. ඉතින් මේ ලියන part එකේ අපිට short answers තියෙනවා, ගණන් හදන්න තියෙනවා. දැන් 31 ඉඳලා 50 වෙනි ප්‍රශ්නේ අපි කරන් යද්දී කොච්චර වෙලා යයිද? සාමාන්‍යයෙන් මම recommend කරන්නේ විනාඩි 50ක්. විනාඩි 50ක් ඇතුළත මේ questions ටික ඔයාලට කරගන්න පුළුවන් නම් ඉතින් මාරම වටිනවා. මොකද විනාඩි 50ක් ඇතුළත මේවා ලියන ප්‍රශ්න short answers නේ. මේ short answers ලියන ටික විනාඩි 50ක් ඇතුළත ඉවර කරගත්තොත් ඔයාට පුළුවන් ඊළඟට MCQ ටික numbers දාගෙන කියන්නේ ප්‍රශ්න ටික MCQ නිකන් ඉරි ගහනවා වගේ එකක් නේ. ඒ ටික කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒක ගොඩක් ඉරි ගහන ප්‍රශ්න එතකොට අපිට තියෙනවා පළවෙනි ප්‍රශ්නේ ඉඳලා ප්‍රශ්න 30ක්. දැන් ඔයා හිතන්න ඔයා 31 ඉඳලා 50 වෙනකම් ඔන්න කරා. විනාඩි 50න් කරා. විනාඩි 50න් 31 ඉඳලා 50 short answers ලියලා ලියන ටික ගණන් හදලා ඉවරයි. දැන් ඊළඟට පළවෙනි ප්‍රශ්නේ ඉඳලා MCQ ටික කරන්න ගන්නවා. ඒ කරද්දී ඔයාට පුළුවන් නම් පැය විනාඩි 5ක් ඇතුළත ඔය ප්‍රශ්න 30 ඉවර කරගන්න පුළුවන් නම් ඔයාට ඉතුරු වෙනවා විනාඩි 5ක් වැඩිපුර. ඒ කියන්නේ 2 hour paper එකකට විනාඩි 5ක් තියෙනවා. ඔයාට sure නැති answer, ඒ කියන්නේ sure නැති ප්‍රශ්න තියෙනවනේ. answer එක ඒ වෙලාවේ හදාගන්න බැරි වුණා. එතකොට මම කියලා තියෙනවා එහෙම බැරි තැනක් ආවොත් ඒක එලිලා ඉන්න එපා. ඒක පොඩි මාක් එකක් දාන්න. පැන්සලෙන් රවුමක් හරි මොකක් හරි පොඩි ස්ටාර් මොකක් හරි රවුමක් හරි ඉඳලා මාක් එකක් දාලා ඊළඟ ඒවා කරගෙන යන්න ඕනේ. දැන් ඔයා හිතන්නකෝ එයාට දැන් මම කිව්ව විදිහට විනාඩි 50න් ඔයා ඉවර කරා ලියන ප්‍රශ්න ටික. කියන්නේ short answers ඒ ටික ලියලා ඉවරයි විනාඩි 50න්. ඊට පස්සේ පැය විනාඩි 5ක් ඇතුළත ඔයා ඔන්න MCQ ටිකත් ඉවර කරා. MCQ ටික ඉවර කරලා ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නේ 30 වෙනි ප්‍රශ්න වෙනකන් ඉවර කරලා ඊළඟ ඉතුරු විනාඩි 5දී ඔයා කරන වැඩේ තමයි ඔයාට sure නැති ඒවට කනශොට් හරි ගහලා ඒ ටික ඒ කියන්නේ ඔක්කොම answers ටික හැම question එකටම answer මොනවා හරි ඔයාලා ගහලා දෙනවා ඉවර කරගන්න තමයි ඉතුරු විනාඩි 5 තියෙන්නේ.
හැබැයි මම මේ කිව්ව විදිහට ගොඩාක් ඒ කියන්නේ ඔය ගොඩාක් ප්ලෑන් කරලා ගොඩාක් ප්‍රැක්ටිස් කරන්න ඕනේ මේ විදිහ. ඒ කියන්නේ දැන් ඉඳලා ඔයා මේ වීඩියෝ එක බලන වෙලේ ඉඳලා ඔයා පේපර්ස් ගද්දි account paper එක ගද්දි මුලින්ම 31 වෙනි ප්‍රශ්න ගත්තා short answers ටික ලිව්වා. ඔයා මේ time එකක් තියාගන්න මේ වගේ time එකක් ගොඩක් useful මමත් use කරා හරියට මේ time එක. අන්න මේ වගේ time එකක් තියාගන්න. එතකොට ඔයාට time තියාගන්න පුළුවන් 50 minutes ඕන. ඒ වගේම ඔයා බලාගන්න ඔයා විනාඩි 15ක් ඇතුළත ඔයා මේක ඉවර කරගන්න පුළුවන් වුණාද කියලා. ඉතින් විනාඩි 5ක් බලනොත් විනාඩි 55ක් ඇතුළතවත් කරගන්න. මොකද මම ඔයාලට කියවනේ විනාඩි 5ක් වගේ ඉතුරුයි කියලා MCQ වල කියන්නේ වැරදි අනම්මනම් තියනවා ෂෝට් මේ කලර් ෂොට් ගහන්න. ඉතින් ඒ විනාඩි 5 මේකට ඕනනම් ඉතින් ඇලොකේට් කරගන්න වෙනවා. එතකොට ඔයාලට ඉතුරු වෙන්නේ නැහැ විනාඩි 5ක් වැඩිපුර. මේ කියන්නේ මං කියවනේ පේපර් එකේ බැරි වුණේවා කලර් ෂොට් ගහන්න තියෙන ඒවට තමයි විනාඩි 5 ඉතුරු කරගන්න කියලා. හැබැයි ඉතින් මෙහෙම දෙයක් වෙනවා. දැන් හිතන්න පේපර් එක ඔයාලා ගොඩක් ප්‍රැක්ටිස් කරලා ගියාට පස්සේ ඔයාලට විනාඩි 5කින් මම ඔයාලට කිව්වනේ MCQ ටික ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නේ ඉඳලා 30 වෙනි ප්‍රශ්නේ කරන්න කියලා. හැබැයි ඔයා හොඳට කියන්නේ ප්‍රැක්ටිස් කරපු හොඳට දක්ෂ වෙලා ඒක හොඳට පුළුවන් ළමෙක් නම් ඕක ඉතින් පැයක් ඇතුළත විතර කරගන්න පුළුවන්. ඕක ඉක්මනට ඉවර කරගන්න පුළුවන්. ඇත්තටම මේ ගොඩ වෙලාව යන්නේ නැහැ. තීරි ටිකේම අර හොඳට ඔළුවේ දාගෙන ගියා නම් දැක්ක ගමන් දැන් පළවෙනි ප්‍රශ්නේ ඇත්තටම වෙලාවක් යන්නෙම නැහැනේ. තීරි ප්‍රශ්න වලට වෙලාවක් යන්නෙම නැහැ. දැක්ක ගමන් නම් මේක තමයි ආන්සර් එක කියලා ඔළුවට එනවා. ඉතින් එතකොට ගොඩ ටයිම් එක වලට ඉතුරුයි. ඒ නිසා ඉතින් ටයිම් මැනේජ් කරගන්න මම කිව්ව විදිහට මැනේජ් කරගෙන කරොත් ඔයාට ලොකු වෙනසක් වෙයි මාක්ස් වල. ඔයාලා නිකන් ප්‍රැක්ටිස් කරලා බලන්න. මුලින්ම 31 වෙනි ප්‍රශ්නේ ඉඳලා 50 වෙනකන් ෂෝට් ආන්සර්ස් ටික ලිව්වා. ඊට පස්සේ ඔයා පටන් ගන්නවා පළවෙනි ප්‍රශ්නේ ඉඳලා 30 වෙනි ප්‍රශ්නේ අර MCQ වගේ ආන්සර් සිලෙක්ට් කරන්න තියෙන ඒවා කරන්න. ඉතින් ඔන්න මම දැන් ටිප්ස් ගොඩක් ඔයාලට කිව්වා කොහොමද පේපර්ස් කරන්නේ, ටයිම් මැනේජ් කරගන්නේ, ඇනලයිස් කරන විදිය පේපර්ස්, පැටර්න්ස් අයිඩෙන්ටිෆයි කරගන්න එක. ස්පෙෂල් සීක්‍රට් ටිප් ගයිස් ඔන්න මම දැන් ඔයාලට ෂෙයා කරගන්න යන්නේ සීක්‍රට් එකක්, ලොකු සීක්‍රට් එකක් මම යූස් කරපු. ඇත්තටම මට ගොඩාක් මගේ මාර්ක්ස් වැඩි වෙන්න. එතකොට මමත් පොඩි කාලෙකින් මේ A levels කරේ. ඔයාලට මම කලින් කියලා තියෙනවා මගේ වීඩියෝස් වලදී. ඉතින් ඒ වගේ පොඩි කාලෙකින් මට මේ හැමදේම ඔක්කොම ICT එතකොට මගේ අනිත් සබ්ජෙක්ට්ස් ඔක්කොම ලස්සනට බැලන්ස් කරලා රෑන්ක් එකක් දාලා ජොපුරේ යන්න පුළුවන් වුණ එක රීසන් එකක් තමයි ඒ වගේ මේක සීක්‍රට් එකක්. ඒක තමයි මම දැන් පේපර්ස් කරද්දී සාමාන්‍යයෙන් හැමදාම එක වගේ කරන්නේ නෝමල්ට එක්සෑම් පේපර් එකේ ආන්සර්ස් ලියාගෙන යනවා නෙමෙයි. පේපර් එකේ ආන්සර්ස් ලියනවා. මම එහෙම කරේ නැහැ. මෙන්න මේක ක්ලාස් එක වගේ දුන්න පේපර් එකක් ක්ලාස් වල පේපර්ස් වල කරනවා. නැතු මම ගෙදර ප්‍රැක්ටිස් වල පේපර්ස් තියනවානේ. අන්න ඒ පේපර්ස් වල මම කවදාවත්ම පේපර් එකේ උත්තරේ ලිව්වේ නැහැ. මම කරන්නේ print outs ගන්නවා. මේ තියෙන්නේ ඒ වගේ ගත්ත print outs ගත්තේ ඇත්තටම ගොඩක් තියෙනවා. මේ තියෙන්නේ print outs ගන්නවා මම ක්ලාස් වල සමහර ඒවා දෙනවනේ ක්ලාසස් වල පේපර්ස් ඒවා උනා print outs ගන්නවා. print outs අරගෙන සාමාන්‍යයෙන් ඔයාට 2-3ක් හරි 5ක් හරි ගන්න ඔයාට වෙලාව තියෙන විදිහට ගන්න. මොකද ගොඩ අරගෙන කරන්න ටයිම් නැහැනේ දැන්. එහෙම හිතනවා නම් නැත්නම් ඔයාට ටයිම් තියෙනවා නම් print outs ගන්න. print outs අරගෙන ඒක කරන්න. ඒ කියන්නේ දැන් හිතන්න ඔයාගේ copy දැන් මේක original එකේ ලියන්න නැතුව print outs 7-3ක් විතර අරගෙන ඒව වල තමයි ප්‍රැක්ටිස් වෙන්නේ. ඒ කියන්නේ MCQ ටික එහෙම ඔක්කොම කරන්නේ. හැබැයි ඉතින් ඕම් print outs ගන්න financially අනේ එහෙම ගන්න බැරි අය ඉන්නානේ. එතකොට print outs ගන්න ඕනේ නැහැ. ඇත්තටම ඔයාලට වෙන වැඩක් කරන්න පුළුවන්. මම මේ හැමදේම කරපු ළමයි එක එක දේවල් මම හරියට ප්‍රැක්ටිස් කරා. මම එක එක follow කරලා බලුවා මට මොකද්ද most suitable කියලා. ඉතින් මම දැන් කියන්න තව මෙතන දෙකක් මේ print outs ගන්න ඕනේ මනවට පුළුවන් notebook එකක් ගන්න. notebook එකක් අරගෙන ඊයර් එක දැම්මා හිතන්නකෝ 2020 කියලා නැත්නම් 2025 පාස් පේපර් එක කියලා දැම්මා. එතකොට ඒකේ පළවෙනි ප්‍රශ්නේ ඉඳලා පළවෙනි ප්‍රශ්නේ ඉඳලා 50 වෙනකම්ම නම්බර් කරගෙන ගියා. ඊට පස්සේ මේ පේපර් එක ගත්තා. පේපර් එකේ ආන්සර් එක ලියන්න නැතුව ඔයා කරන්න ඕනේ මේකේ මේ නෝට්බුක් එකේ හරි නැත්නම් කොලයක් අරගෙන ඒකේ so guys print out ගන්න බැරි ළමෙක් ඉන්නවා නම් ඉතින් worry වෙන්න එපා. ඔයාට පුළුවන් මං කියෝ විදිහට නෝට්බුක් එකක් හරි කොලයක් හරි අරගෙන ප්‍රැක්ටිස් කරන්න. මොකද මම මෙහෙම කියන්නේ දැන් හිතන්නකෝ ඔයා දැන් 2025 පේපර් එක කරා. දැන් පේපර් එක කරලා ඔයා දැන්
මේකේ ආන්සර්ස් ටික තියෙනවානේ. ආයෙ දැන් දෙවෙනි සැරේත් දැන් කරන්න හදනවානේ. ඕනේ දෙවෙනි සැරේ ආයෙ කරද්දී ඔයාලට ආන්සර්ස් ටික පේනවා. එතකොට මට නම් ඇත්තටම එතකොට අපි හිතනවා අඩුයිනේ. අපි නිකන් අපිව රවට්ට ගන්නවා වගේ එකක් වෙනවා එතන. අපි හිතුවේ නැති වුණාට මොකද අපි දකිනවා ආන්සර් එක මේක තියරි එකක් නේ මේක තමයි කියලා නිකන් අර අපි ගහලා මේක පේනවනේ කියලා ඉන්නවා. එහෙම එපා මම නම් කියන්නේ. එතකොට අරගේ ආන්සර් එක පේන්නේ නැහැ අලුත්ම පේපර් එකක ආන්සර් එක. මතක නැහැ හැබැයි සමහර විට වලට මතක තියෙන්න පුළුවන්. හැබැයි ඒවා හැම වෙලේම ඔළුවේ මතක් කරගන්න ඇයි මෙහෙම උනේ? මේ ආන්සර් එකේ ඉන්න හේතුව මොකද්ද? අන්න ඒක ඔළුවේ තියනවා වලට කවදාවත් එක්සෑම් එකේ ආන්සර්ස් ඇරෙන්නේ නැහැ. මොකද ඔයා මතකින් නෙවෙයිනේ ගහන්නේ මේක උනේ මේ හින්දා කියලා අර පේපර් එකේ අරකනේ උත්තරේට තිබුණේ ඒ නිසා මේකේ උත්තරේ මේක තමයි කියලා එහෙම ගහන්න එපා. හැමදේම ඔළුවෙන් හිතන්න මතක් කරගන්න. මොකද රිවයිස් කරනවා කියන්නේ ඉතින් ආයේ මතකේ රීෆ්‍රෙෂ් වෙනවා කියන එක. ඉතින් ඔයාලට පුළුවන් නම් අර මම කිව්ව විදිහට කරන්න පාස් පේපර්ස් කරද්දී අනිවාර්යෙන් ෆලෝ කරන්න ඕනේ ටෙක්නික් එකක් තමයි මේක. කොපි ඒ කියන්නේ කරු පේපර් එක ආයෙ නම් කරන්න එපා. මේක මම ගොඩ අය කරනවා දැකලා තියෙනවා. හැබැයි මම නම් කරේ නෑ මේ විදිහ. කරු පේපර් එක ආයෙ කරන්නේ නැතුව පොතක් හරි මොකක් හරි අරගෙන ඒ විදිහට කරන්න. ඒ වගේම දැන් ඔයා හිතන්න ප්‍රශ්න දැන් මේ පේපර් එකේ පාස් පේපර් එකක් ගද්දී ඔයාගේ ප්‍රශ්නයක් වැරදුනා. 6 වෙනි ප්‍රශ්නේ වැරදෙනවා. 6 වෙනි ප්‍රශ්නේ වැරදුනාට පස්සේ ඔයා ඔයාගේ නෝට්බුක් එකේ මාකර් එක දැන් හරි දාගෙන යනවානේ. 6 වෙනි එක වැරදුනා. අනිත් ඊට පස්සේ වැරදුන ටික වෙනම ඔයා ටේබල් එකක් ගහගන්න 2020 6 වෙනි ප්‍රශ්නේ මගේ වැරදුනා. ඒ කියන්නේ වැරදුනා කියන්නේ 2020 කියලා ටේබල් එකක් ගහගන්න 6 වෙනි ප්‍රශ්නේ තමයි වැරදුනේ. ඒ කියන්නේ 6 කියලා දාගන්න. මම එහෙම කරේ. මම ටේබල් එකක් ගහලා 2020 කියනවා. ඊට පස්සේ 6 වෙනි question number එක කියන්නේ 6. ඊට පස්සේ ඊළඟට 8 වෙනි එකක් වැරදුනා නම් 8. ඔහොම දානවා. මං කිය දැන් අපි දෙවෙනි පාරට පාස් පේපර් එකක් ඇටෙම්ප් කරනවා කියලා කියන්නේ කරන්න ගන්නවා. ඒ කරද්දී අර questions ටික ආයෙ වැරදෙනවා කියන්නේ ඔයාට ඒ concept එක ඔලුවට ගිහින් නැහැ කියන එක. ඔයා අනිවාර්යයෙන්ම ටීචර් කෙනෙක් ගාවට ගිහින් කියන්නේ ඔයා තනියෙන් කියවලා තේරුම් ගන්න තනියෙන් ගන්න හදා ගන්න තේරෙන්නේ නැත්නම් අනිවාර්යෙන් ටීචර් කෙනෙක් ගාවට ගිහින් අහගන්න ඇයි මෙහෙම මේ ප්‍රශ්නේ වැරදෙන්නේ? ඒ හේතු ටික අහගෙන ඒ උත්තරය අපු විදිහ එහෙම හොඳට ඔලුවට දාගන්න. හැබැයි ඔයාට දැන් වැරදුන ප්‍රශ්නයක් ආයෙ වැරදෙන්න බෑ. දැන් ඔයා ගාව තියෙනවනේ වෙනම ටේබල් එකක් ඔයාට මේ අවුරුදු වල වැරදුන questions ටික තියෙනවා. මම කියන්නේ ඔයාට ඒ වැරදුන questions ටික ආයෙ කරන්න දැන්. හැම වෙලෙම 2 hours අපේ time තියාගෙන guys paper එක කරන්න බෑ. papers කරන්න තරම් ඇත්තට 4 months වලින් time නැහැ. දැන් ඔකේ වැරදුන ටික තියෙනවනේ මම කියන්නේ ඔන්න වැරදුන. දැන් පස්වෙනි ප්‍රශ්න ඒ කියන්නේ 6 වෙනි ප්‍රශ්න වැරදුනා කියනවා. 6 වෙනි ප්‍රශ්න තමයි ඔයා නිකන් ඉන වෙලාවක පාඩම් කර කර ඉඳි කම්මැලි එනවනේ. BS හරි මොනවා හරි පාඩම් කරනවා. ඒකට කම්මැලි ඉඳි ඔයා paper අර ටේබල් එක ගන්නවා වගේ 6 වෙනි ප්‍රශ්නේ මේ ඊයේ එකේ වැරදුනානේ. දැන් ඒ පේපර් එකට අදාළව ඒ වැරදුන ටික ඔයා නිකන් හදලා බලනවා. එතකොට ඔයාට හරියනවා කියන්නේ ඔයා ඒක concept එක ඔලුවට දාගෙන ඉතින් ඒ නිසා මේ 4 months වලින් වැඩ කරද්දී අපි ටිකක් tricky වෙන්න ඕනේ. අපි papers 2 hours තියාගෙන හැම වෙලේම කරන්න බෑ කියලා මම කියන්නේ. කරන්න ඕනේ papers කරන්න ඕනේ past papers practice කරන්න ඕනේ පැය දෙක හරියටම තියලා. මම කියන්නේ දැන් වැරදුනේ වල practice වෙනවා නම් අපිට වෙනම practice කරන්න පුළුවන්. අර table එකේ වගේ වැරදුන ටික තියෙන නිසා. ඉතින් ඔන්න පාස් පේපර්ස් කරන විදිය ටයිම් මැනේජ් කරගන්න විදිය වැරදුනේ වය කරන සීක්‍රට්ස් ඒ ගොඩ දේවල් මම ඔන්න ෂෙයා කරගෙන තියෙන්නේ ඊළඟට මම ඔයාලට ෂෙයා කරගන්නවා මොනවාද මම යූස් කරපු මොඩල් පේපර්ස් කියලා next tip model papers so guys on ඉතින් past papers කරලා ඇති වෙලා මට දැන් මේ past papers වල තියෙන questions මතකයි මට වෙන papers ඕනේ කියලා හිතන් ඉන්න අයට ඔන්න model papers තියෙනවා මම ඉතින් අනිවාර්යයෙන්ම book shop වල ඔයාලා ගිහින් බලන්න වෙනම model papers අර books ඇති එක සෙලා කරපුවා හැබැයි මම use කරේ අපේ classes වලින් දුන්න papers ඒකට past papers වලට අමතරව මම use කරා මෙන්න මේ guys විදුදයි newspaper එකේ BS වලට තියෙනවා එතකොට හැම subject එකකම වගේ තියෙනවා හැම business commerce subjects වලට තියෙනවා. ඉතින් මම නම් කියන්නේ ඔයාලා තව book shop වලට බැලුවොත් ගිහින් මේ වගේ model papers අරගෙන හොයාගන්න පුළුවන්. මට මේක නම් කිව්වේ සර් කෙනෙක්. මගේ BS තමයි කිව්වේ මම classes ගියපු BS. ඉතින් මම ඊට පස්සේ BS වලට තියනවා නම් accounting වලටත් ඇතිනේ කියලා හිතලා ඉතින් කිව්වම කුමාරී අපේ අම්මා ගෙනල්ලා තිබුණා. මට ඉතින් ඒක තමයි මම දැනගත්තේ නැත්නම් මම ඉතින් හරියට දන්නේ නැහැ. model papers වගේ වුණා ඉතින් මම තනියම තමයි හොයාගත්තේ. ඒ වගේම ඔයාලට මම කියලා තියෙනවා
මම යූස් කරපු තව දෙයක් මගේ අර වීඩියෝ එක කියන්නේ මම accounts පාඩම් කරන්නේ කොහොමද accounts වලට වැඩ කරන්නේ කොහොමද මාස 4න් කියලා ලස්සන වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ වීඩියෝ එකේ මම ඔයාලට ෂෙයා කරගන්නවා මේ model papers වර්ග. එතකොට තව යූස් කරපු එක short notes වර්ග මම short notes ගහපු විදිය. එතකොට මේ වගේ printed short notes ගත්ත ඒවා කොහින්ද ගන්න පුළුවන් තැන් මම මේ ඔක්කොම වගේ ෂෙයා කරනවා ඔයාලට අනිත් වීඩියෝ එකේ. මම description එකේ දාන්නම් link එක. ඒ වීඩියෝ එකේ දැන්ටමත් ඔයා බලලා කෙනෙක් නම් ඉතින් කමෙන්ට් එකක් දාන්න බලලා තියෙන කියලා බලලා නැති කෙනෙක් නම් දැන්ම ගිහින් මේ වීඩියෝ එක බලන්න. දැන් මම ඔයාලට papers කොහොමද කරන්නේ time manage කරගෙන කියන්නේ paper එකට තමයි මේ වීඩියෝ එකේ focus කරලා තියෙන්නේ. එතකොට පේපර් එකට පාඩම් කරන්නේ කොහොමද? ඒ දේවල් තමයි අනිත් වීඩියෝ එකේ තියෙන්නේ. ඒ කියන්නේ ස්ටඩි කරන්න ඕනේ. එතකොට ෂෝට් නෝට්ස් කොහොමද හදාගන්නේ? මේ දේවල් ලස්සනට ඔයාලට මම එක්ස්ප්ලেইন කරලා තියෙනවා. මම යූස් කරපුවා පෙන්නලා හැම. ඉතින් ඔයාලා බලලා නැත්නම් බලන්න ගිහින් කියලා මම ඔයාලට කියනවා. මොකද ඒක ඒ තරම් ඉම්පෝටන්ට්. මම ගොඩාක් මහන්සි වෙලා හැදුවේ ගොඩ වෙලාවක් තියෙනවා මේ වීඩියෝ එක. ඉතින් ඔයාලට ගන්න ගොඩ දේවල් තියෙන මේ වීඩියෝ එකෙන්. ඉතින් ඔයා බලලා නැත්නම් දැන්ම ගිහින් බලන්න. ඔයාලා දැන් හිතන ඉතින් ගණන්නේ හදාන්න තියෙන්නේ ෂෝට් නෝට් ඕනේ නැහැ කියලා. හැබැයි මම අර වීඩියෝ එකේ කියලා තියෙනවා ඔයාලා කොහොමද ෂෝට් නෝට්ස් ගහන්නේ. ඒ හැමදේම ලස්සනට එක්ස්ප්ලেইন කරලා තියෙනවා. ඉතින් ඒක ගොඩක් ඉම්පෝටන්ට්. අපේ ගොඩ යාළුවෝ බලලා ඉන්නේ. ඔයා බලලා නැත්නම් යන්න. මොකද ගොඩ අය බලලා කමෙන්ට්ස් කරලා එයාලගේ රික්වෙස්ට් පරිදි තමයි. එයාලා රික්වෙස්ට් කරලා තියෙන විදිහට තමයි මම මේ වීඩියෝස් පවා ගෙනාවේ. ඉතින් ඒ නිසා බලන්න නැති වීඩියෝස් ඔයාලා ගිහින් බලලා හොඳට රෙඩි වෙන්න මේ මාස 4. So guys මම ඔයාලා එක්ක ෂෙයා කරගත්තා මේ වීඩියෝ එකෙන් කොහොමද මාස 4න් ඔයා පේපර් එක කරන්නේ කියලා. ඒ කියන්නේ time manage කරන්නේ කොහොමද? past papers analyze කරලා patterns identify කරගන්නේ කොහොමද? ඒ වගේම ඔයාලට model papers ගන්න කොහොමද? model papers කරන්නේ කොහොමද? ඒ වගේම past papers කරලා වැරදි මොන හරි තියෙනවා නම් ඒ වැරදි අපි හදාගන්නේ කොහොමද? ඒ හැමදේම මම ලස්සනට ඔයාලට explain කරා. ඉතින් මට මගේ site එකෙන් ඔයාලට තව මොනවා හරි support එකක් ඕනේ නම් මොන areasද තව ඔයාලා එක්ක share කරගන්න ඕනේ. මම use කරපු තව මොන techniques ද ඔයාලට දැනගන්න ඕනේ. මතක හිටින්න මොන techniques ද use කරේ. මම ගොඩක් මේ මගේ techniques ඔයාලා එක්ක අනිත් videos වල share කරලා තියෙනවා. BS වලට වෙනම video එකක් share කරලා තියෙනවා. පාඩම් කරන්නේ කොහොමද කියලා IT වලට share කරලා තියෙනවා. ඒ වගේම accounting වලට මේ ළඟදී එකක් share කරා. එන්නේ ඒව බලන්න නැත්නම් මාරම useful guys. මොකද ඒ බලපු අය මට ගොඩ comments දාලා තියෙනවා. තව මේ විදිහට දෙන්න ගොඩාක් වටිනවා කියලා. ඉතින් ඒ comments වලට ගොඩාක් thank you. ඇත්තට මේ comments දාගෙදී හරිම සතුටුයි. මොකද ඒ comments ඒ තරම් sweet හරිම ලස්සන comments දාලා තියෙන්නේ. ඉතින් ඔයාලගේ ඒ කමෙන්ට්ස් දාපු ගොඩක් යාළුවෝ රික්වෙස්ට් කරලා තිබ්බා මෙන්න මේ වීඩියෝස් ගේන්න කියලා මාස 4න් තව ප්ලෑන් ගේන්න කියලා. ඒ වගේම ඉකෝන් වලට වීඩියෝ එකක් ගේන්න කියලා තියෙනවා. ඉතින් මම ඔයාලා ඉල්ලන හැම වීඩියෝ එකක්ම කරන්නේ කොහොමද කියලා ප්ලෑන් කරන් යන ගමන් මේ දවස්වල මම ඉක්මනටම ගේන්නම් වීඩියෝස්. ඉතින් මාත් එක්ක දිගටම වීඩියෝ එකේ එකතු වෙලා හිටියට thank you so much. ඔයාලට ඉතින් ලොකු උදව්ව තමයි කරන්න පුළුවන්. ඔයාලගේ යාළුවන්ට share කරන එක මේ වීඩියෝ එක accounting commerce කරන යාළුවෙක් share කරගන්න accounts කරන්නේ commerce කරන අයනේ. ඉතින් මේ වීඩියෝ එක ඔයාලගේ groups වල WhatsApp group වල FB එකේ ඒ හැම එකකම share කරන්න. මොකද ඔයාලගේ යාළුවෙක් තව කෙනෙක්ට අපි උදව් කරනවා කියන්නේ ඉගෙන ගන්න අනිවාර්යෙන්ම ඔයාට කවදාවත් නරකක් නෙවෙයි වෙන්නේ. හැමදාම හොඳක් තමයි වෙන්නේ. මොකද ඔයා කරන දේනේ ඔයාට ආයි ලැබෙන්නේ. ඉතින් ඔයා තව කෙනෙක්ට උදව් කරනවා කියන්නේ ස්ටඩි කරන්න, ඉගෙන ගන්න උදව් කරනවා කියන්නේ ඔයාට ආයෙත්ම ඒ දේ ආපස්සට ලැබෙනවා. ඔයාට හොඳ රෑන්ක් එකක් රිසල්ට් එකක් ගන්න පුළුවන්. So guys, ඔයා ඉතින් අපේ YouTube channel එකට අලුත් යාළුවෙක් නම් අනිවාර්යයෙන්ම subscribe කරලා අපේ YouTube family එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. So guys, ඔයාලට තව මගේ site එකෙන් වෙන්න ඕනේ YouTube videos තියෙනවා නම් තව මොන හරි දැනගන්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඒ කමෙන්ට්ස් බලලා මම ඔයාලට ෆ්‍රී ටයිම් එකක් හම්බුන ගමන් රිප්ලයි කරන්න. ඉතින් මොනවා හරි තව වීඩියෝ සජෙෂන්ස් තියෙනවා නම් ෂෙයා කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලට යූස්ෆුල් වුණාද කොහොමද කියලා කමෙන්ට් කරලා මාත් එක්ක ඉතින් ඒ දේවල් ෂෙයා කරගන්න අමතක කරන්න එපා. ඉතින් හැමෝම මහන්සිලා පාඩම් කරන්නේ වගේම ඉතින් ලයිෆ් එකත් එන්ජොයි කරන්න අමතක කරන්න එපා. කාලා බීලා ආදරය කරන එක සතුටින් ආදරෙන් ඉන්න. ඉතින් ගොඩ ස්ට්‍රෙස් ගන්න
එපා. මේ විදිහට වැඩ කරන් ගියොත් ඉතින් ඔයාලට වරදින්නේ නැහැ. හොඳට වැඩ කරන්න, හොඳට මහන්සි වෙන්න, කාලා බීලා කට්ටිය එක්ක හැමෝම එක සතුටින් ඉන්න. ඉතින් තව පොඩි මාස ටිකයි ඉතුරු වෙලා තියෙන්නේ. මාස 4ක් යන ඉතින් ඇත්තටම පොඩි කාලයක්. හැබැයි ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ රිසල්ට් එක ඩිසයිඩ් කරන්න පුළුවන් ගෝල්ඩන් ටයිම් එකක්. මම මේවා එක්ස්ප්ලেইন කරනවා මගේ කලින් වීඩියෝස් වල. ඒවා බලන්න. ඉතින් ඔයාලා කිසිම දෙයකට බය වෙන්න එපා. මම කිව්ව ටිප්ස් ඒ වගේම මම ඔයාලට ෂෙයා කරගන්න හැමදේම ඔයාලට වැදගත්. ඒවා අමතක කරන්න එපා. ඒ හැමදේම ඔයාලගේ ලයිෆ් එකට ගන්න, ඒවා යූස් කරන්න, ඒවා ෆලෝ කරන්න, ඒවා ඇප්ලයි කරලා ඉතින් හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. ඔයාලගේ ඩ්‍රීම් යුනිවර්සිටි එකට හැමෝගෙම ඩ්‍රීම් යුනිවර්සිටි එකක් ඇතිනේ. ඉතින් ඒ ඩ්‍රීම් යුනිවර්සිටි එකට යන්න පුළුවන් වෙන කියලා මම විශ් කරනවා. ඒ වගේම ඔයාලා ස්ට්‍රෙස් ගන්න නැතුව මේ විදිහට හොඳට පාඩම් කරන් යන්න හැමෝටම ඉතින් මම සුබ පතනවා. good luck. හොඳට වැඩ කරන්න. මගෙන් වෙන්න තියෙන තව මොන හරි වීඩියෝස් වෙන්න ඕන නම් මම කලින් කිව්වා වගේ ෂෙයා කරන්න. මම ඒවට වීඩියෝස් ගේන්න. So thank you for watching. Bye.